ළඟදී පායන ආදරණීය තරුවක් සාරංග දිසාසේකරගේ පළමු සිනමා නිෂ්පාදනය. සිනමා පටය ගැන කියනවා නම් මේක ප්‍රධාන රංගනයෙන් දායක වන්නේ සාරංගමයි. සාරංග වගේම එයාගේ නෑනා විනාක්ෂිකෙන් නැගණිය අපි ආදරය කරන සනුජිත් රංගනයෙන් දායක වෙනවා. මේ කතාව වෙනස් කතාවක්. හරියට තුන් කොන් ආදරයක් වගේ. විතරක් නෙමෙයි සංගීතා වීරරත්න මහත්මියත් මේකේ රංගනයෙන් දායක වෙනවා. මම කියනකට වඩා ඔයාලම බලලා ඉන්නකෝ. මේ නම් ඔයාලා බලන්නේ මාධ්‍ය දර්ශනයේ සාරංග ආපු විදිය වගේ මාධ්‍ය දර්ශනයට සහභාගී වෙච්ච අමුත්තෝ. බලලම ඉන්නකෝ වීඩියෝ එක ඉවරනකම්. දිසාසේකර ෆිල්ම් එක බලන හැමෝටම ෆ්‍රී බෑග් එකක් දුන්නා. ඒක ලස්සන බෑග් එකක්. ඒකත් බලන්න පුළුවන් වීඩියෝ එක ඉවරනකම් හිටියොත්. අමතක කරන්න එපා. අගෝස්තු 6 වෙනිදා ඉඳන් ලංකාවේ සියලුම සිනමාවල මේක තිරගත වෙනවා. කාලයක් තිස්සේ රංගන ශිල්පියෙක් විදිහට යම් ස්ථාවරත්වයක් ගොඩනගාගෙන ආපු ගමනක මට හිතුණා දැන් හොඳම කාලය කියලා චිත්‍රපට නිෂ්පාදනයට යොමු වෙන්න. ඉතින් මම ක්ෂේත්‍රයට ආපු අවදියේ ඉඳලා කලාකාරයෙක් විදිහට තරුණ රංගන ශිල්පියෙක් විදිහට ආපු දවසේ ඉඳලා මට ශක්තියක් වුණු මාධ්‍ය සගයින් උඹ දෙනෙක් අද ඔබතුමා ඇතුළු පටන් ගත්ත තැන ඉඳලා අද ගොඩක් ඩිජිටල් මාධ්‍යයේ දේවල් කරන අපට සහයෝගය ලබා දෙන හුඟක් පිරිසක් අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද කතාව බලපු ගොඩක් කට්ටියගේ ඇස්වල කඳුළු තිබ්බා. මොකද මේ ලව් ස්ටෝරි එක කියනවා